අඩුවට ජපන් වාහන නම් පාව දිනුම channel එක තමයි. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා දිනුම YouTube නාලිකාව සමග එක්වන හැම දිනාටම. ඉතින් ඔයගොල්ලෝ Suzuki Alto වගේ රථයක් වෙනවනම් ඊට වඩා ඇඩ්වාන්ස් විදිහට ගන්න පුළුවන්. ගොඩක් ඔප්ෂන් එකේ වාහනයක් තමයි මේ Suzuki Alto Lapin කියන්නේ. ඉතින් මේ වාහනේ පෙනුමෙන් ටිකක් වෙනස් විදිහේ වාහනයක් වුණාට මේක ඇතුලේ තියෙන ෆීචර්ස් සහ කම්ෆර්ටබල් ගතිය අතින් ඉහළින් ඉන්න වාහනයක් තමයි මේ Suzuki Alto Japan Lapin කියන්නේ. ඉතින් මේ වාහනේ දැන් 2024-25 කියන අවුරුදු වල තමයි අපිට ගෙන්නන්න හැකියාව තියෙන්නේ. ඉතින් මේ නොවැම්බර් මාසයේ අවසානයේ අලුත්ම මිල ගණන් තමයි අපි ඉදිරිපත් කරන්නේ Suzuki Alto Lapin හොයන කෙනෙකුට තාමත් සාධාරණ මිලක් තමයි ඉදිරිපත් කරන්නේ. අපි මේ සඳහන් කරන මිලට ඔයගලන්ට මේ වාහනේ ගැනීමට අවශ්‍ය නම් අපේ දිනම WhatsApp නම්බරයට මෙසේජ් එකක් හරි කෝල් එකක් හරි දාන්න. ඉතින් මේ Lapin කියන වාහනේ ගත්තාම සාමාන්‍යයෙන් පෙනුමෙන් කුඩා වාහනයක් වුණාට ඉතින් මේකේ ස්ටීරියෝ ලුක් එක ගත්තොත් සාමාන්‍යයෙන් බොක්සි ඩිසයින් එකක් තමයි තියෙන්නේ. රවුන්ඩඩ් හෙඩ්ලයිට් තියෙනවා. ඒත් එක්කම කොහොම ස්ටයිලිෂ් ලුක් එකක් තමයි තියෙන්නේ. මේකේ ඩිමෙන්ෂන් ගත්තොත් ලෙන්ත් එක මිලිමීටර් 3395යි, පළල මිලිමීටර් 1475යි, උස මිලිමීටර් 1525යි. ඉතින් මේකේ ටර්නින් රේඩියස් එක බොහොම කුඩායි. ඒ නිසා පටු පාරවල් බව ඉක්මනින් හැරවීම හැකියාව තියෙනවා. එන්ජින් එක ගත්තොත් මේක 660cc R06A petrol engine එකක් එන්නේ. DOHC 3 cylinder, horsepower 52යි, torque එක නියුටන් 63යි. transmission ගත්තොත් CVT auto gear system එකක් එන්නේ. 2 wheel and 4 wheel කියන option දෙකෙන් වෙනවා. මේකේ fuel economy ගැන කතා කරොත් ලීටර 125ත් 29 අතර දාවන කිරීම හැකියාවක් තියෙනවා ජපාන ස්ටෑන්ඩඩ් වලට අනුව. ඉතින් ඔක ලංකා කන්ඩිෂන් එක බලද්දී ලීටර 1කට 18ට 30 අතර දාවන කිරීම හැකියාවක් තියෙනවා. මේක ඉන්ටීරියර් ගත්තොත් සාමාන්‍යයෙන් boxy style dashboard එකක් තමයි තියෙන්නේ. retro round AC vents තමයි තියෙන්නේ. digital speedometer with analog style display unit එකක් තියෙනවා. ඒත් එක මේක 4 දිනකට ගමන් කිරීම හැකියාවක් තියෙනවා. fabric comfortable seat තමයි වාහනේ තියෙන්නේ. බොහොම ටිකක් සබ පහසුට ගමනක් බවක් යාමන හැකියාව තියෙනවා. ඒත් එක මේක infotainment system එකක් එනවා, touch screen display, Bluetooth USB connectivity තියෙනවා, smart key, push start වගේ දේවල් තියෙනවා. ඒත් එකම ගොඩාක් storage area තියෙනවා, bottle holder වගේ දේවල් වාහනේ ඇතුලේ. safety features ගැන කතා කරොත් මේකේ dual airbags එනවා, ABS with EBD, lane departure warning, pre-collision braking system, pedestrian detection, parking sensor, hill hold control කියන basic සහ advanced safety features එකතු කරපු පැකේජ් එක තමයි මේ Lapin එකට තියෙන්නේ. ඉතින් මේක ප්‍රධාන වශයෙන් මාදිරි කීපයක් තියෙනවා, G grade, L grade සහ X grade කියලා. ඉතින් ගොඩක් කලාවට ඔප්ෂන් වල එන්නේ L සහ X කියන grade. ඉතින් L grade එක ගත්තොත් සාමාන්‍ය mid grade එක විදිහට හඳුන්වන්නේ. L grade එකේ keyless entry, push start තියෙනවා, upgraded seat fabric වලින් හදලා තියෙන්නේ. safety support package එක include කරලා තියෙනවා. more color option තියෙනවා. X grade එක ගත්තොත් high grade එක premium interior design එකක් තමයි තියෙන්නේ. alloy wheels වලට වාහනේ update කරලා තියෙනවා. auto climatic AC system එකක් තියෙනවා. fully safety package එක include කරලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි වාහනේ detail ටික. ඉතින් බලමු මේ අලුත්ම මිල ගණන් කොහොමද කියලා. ඉතින් මුලින්ම Suzuki Alto Lapin 2024 L grade එක. මේක සාමාන්‍ය minimum auction price වල තියෙන ජපාන් yen 1 million, auction gate 5 km 6000යි, maximum වල තියෙන ජපාන් yen 1.3 million, auction gate 6 km 1000යි. ඉතින් මේ වාහනේ අපිට සියලුම tax සහ gearing charges එක්ක ලංකාවට ගෙන දීම හැකියාව තියෙනවා 173,50000කට Suzuki Alto Lapin L grade 2024. ඊට පස්සේ එනවා Suzuki Alto Lapin X grade 2024. minimum auction price වල තියෙන ජපාන් yen 1.1 million, auction gate 6 km 5000යි. maximum වල තියෙන ජපාන් yen 1.4 million, auction gate 5 km 1000යි. ඉතින් මේ වාහනේ අපිට සියලුම tax සහ gearing charges එක්ක 176,500කට ලංකාවට ගෙන දීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ යමු 2025 පැත්තට. Suzuki Alto Lapin L grade එක 2025 minimum auction price වල තියෙන්නේ ජපාන් yen 1.16 million, auction gate 5 km 3000යි. maximum වල තියෙන ජපාන් yen 1.24 million, auction gate 4.5 km 3000යි. ඉතින් මේ වාහනේ අපිට සියලුම tax සහ gearing charges එක්ක 175ක් වෙන මිලකට ලංකාවට ගෙන දීමේ හැකියාව තියෙනවා. අවසාන වශයෙන් Suzuki Alto Lapin X grade 2025
මේක මිනිමම් ඔක්ෂන් ප්‍රයිස් වලලා තින් ජපන්යෙන් 1.23 මිලියන් ඔක්ෂන් ගේට් S 5 කිලෝමීටර් 7000යි මැක්සිමම් වලලා තින් ජපන්යෙන් 1.39 මිලියන් ඔක්ෂන් ගේට් 5 කිලෝමීටර් 2000යි. ඉතින් මේ වාහනේ අපිට සියලුම ටැක්ස් ආකිරින් charges එක්ක 170,000කට එහෙම නැත්නම් 179කට ලංකාවට ගෙනත් දීම හැකියාව තියෙනවා. Suzuki Alto Lapin X Grade 2025. ඉතින් මිල ගණන් තියෙන මේ පරාසය 173 ඉඳලා 179 දක්වා පරාසය ඇතුළත 2024-25 කියන මාදිලිවල සියලුම වාහන ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි මේ සඳහන් කරන මිලට ඕගලන්ට වාහනේ ගැනීමට අවශ්‍ය නම් අපේ දිනුම WhatsApp නම්බරයට මැසේජ් හරි කෝල් හරි කරන්න. ඕගලන්ට අවශ්‍ය රික්වයර්මන්ට් වලට වාහනේ ගෙනත් දීම හැකියාව තියෙනවා වසර 3ක වගකීමක් සහිතව. එහෙනම් වීඩියෝ එක ෂෙයා කරන්න කට්ටිය දැනුවත් කරන්න. සුබ දවසක් සිල්දුනාට. වාහනවල ඇත්ත මිල දැනගන්නද දිනුම channel එක බලන්න.